ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැම කෙනෙක්ම. ඉතින් ඔන්න අද දවසෙත් අපොස සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට ගොඩාක් වැදගත් වෙන ගණිත ගැටලුවක් අරගෙන ඇවිල්ලා තියෙනවා. අද දවසේ මම තෝරගත්තේ 2018 O level ගණිත ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රයේ ඒ කොටසේ 4 වෙනි ප්‍රශ්නය. මේක පරිමිතිය හා වර්ගඵලය සම්බන්ධ ගැටලුවක් විදිහට තමයි දීලා තියෙන්නේ. රූප සටහනක් දීලා තියෙනවා. අපිට ඒ වගේම තොරතුරු කීපයකුත් දීලා තියෙනවා. මේකේ කියනවා ABCD සමචතුරස්‍රයකි කියලා. ABCD සමචතුරස්‍රයකි. අපිට පුළුවන් මෙන්න මේ රූපයට අන්නේ තොරතුරු ඇතුළත් කරගන්න. සමචතුරස්‍රයක් කියලා කියන්නේ මේකේ පාද සියල්ල සමානයි කියන එක. ඒ වගේම මේකේ කියලා තියෙනවා මේ BCE කියලා කියන්නේ කේන්ද්‍රක ඛණ්ඩයක් කියලා. මේ BCE කියලා කියන්නේ කේන්ද්‍රක ඛණ්ඩයක්. මේක කේන්ද්‍රක ඛණ්ඩයක් කියලා කියන්නේ මේක මේ සම්පූර්ණ වෘත්තයකින් කඩාගත්ත එක කොටසක්. අංශක 90කින් කඩාගත්ත කොටසක්. ඒ කියන්නේ වෘත්තයෙන් හරියටම 4න් එකක කොටසක්. එහෙනම් මෙන්න මේ B ලක්ෂය කියලා කියන්නේ මේ වෘත්තයේ කේන්ද්‍රය වෙන්න ඕන. එහෙනම් මේ BC කියලා කියන්නේ වෘත්තයේ අරයක්. එහෙනම් මේ BE කියලා කියන්නේ වෘත්තයේ අරයක්. ඒ නිසා අපිට මේකටත් තනීරි කෑල්ලක් ගහ ගන්න පුළුවන්. මොකද මේ පාදයට මේ පාදය නැත්නම් මේ අරයට මේ අරය සමාන වෙන නිසා. දැන් බලමු අපිට කියනවා සංයුක්ත රූපයේ පරිමිතිය සොයන්න කියලා. සංයුක්ත රූපයේ පරිමිතිය. සංයුක්ත රූපය කියලා කියන්නේ මෙන්න මේ සමචතුරස්‍රයයි මෙන්න මේ කේන්ද්‍රක ඛණ්ඩයයි මේ දෙකම එකතු වෙලා හැදිච්ච මේ රූපය. එතකොට මේකේ පරිමිතිය හොයනකොට මේ රූපයේ වෙනම පරිමිතිය හොයලා මේ රූපයේ වෙනම පරිමිතිය හොයලා පරිමිති දෙක එකතු කරනවා වගේ වැඩක් කරන්න ගියොත් මේ ගාන වරදිනවා. අපි කරන්නේ මේ රූප දෙකම එකතු වෙලා හැදිලා තියෙන තනි සංයුක්ත රූපයේ එකපාරටම පරිමිතිය හොයන එක. එතකොට පරිමිතිය කියලා කියන්නේ මොකක්ද? පරිමිතිය කියලා කියන්නේ මොකක්ද? වටේ දිග. අපි එහෙනම් මොකක්ද කරන්නේ? එක තැනකින් පටන් අරගෙන වටේට ගිහිල්ලා බලනවා. වටේට යනකොට අපිට මුණ ගැහෙන්නේ මොන කොටස්ද කියන එක. අපි බලමු මෙතන ඉඳන් පටන් අරගෙන මෙතෙන්ට යනවා. එතකොට මෙන්න මේ රේඛා ඛණ්ඩය මේ රේඛා ඛණ්ඩයට සමානයි. එහෙනම් මේක 7 සෙන්ටිමීටර්. මෙතන ඉඳන් මෙතෙන්ට යනවා. ඒකයි මේකයි සමානයි. එහෙනම් මේ ඔක්කොම 7 නිසා මේකත් 7 සෙන්ටිමීටර්. ඔන්න BE. මෙතන ඉඳලා මෙතනට යනවා. ඒකේ නම් මොකුත් තොරතුරක් දීලා නැහැ. ඒ කියන්නේ ඒක දැනට දන්නේ නැහැ. මෙතන ඉඳන් මෙතනට එනවා. ඒක 7 සෙන්ටිමීටර්. මෙතන ඉඳන් මෙතනට එනවා. මේකත් 7 සෙන්ටිමීටර්. එහෙනම් අපි දැනට මේක වටේට යනකොට නොදන්නා කොටස් හම්බ වුණේ එකයි. මෙන්න මේ EC නැත්නම් CE කියන ඡාප කොටස විතරයි. අනිත් කොටස් සියල්ලම දන්නවා. අපි එහෙනම් පරිමිතිය හොයන්න උත්සාහ කරමු. පරිමිතිය කියලා කියන්නේ මේකේ මෙන්න මේ වටේට තියෙන රේඛා ඛණ්ඩ ටිකේ එකතුව. අපි බලමු 7 කෑලි තියෙනවා 1 2 3 4ක්. 7 කොටස් 4ක් තියෙනවා. ඊට අමතරව මෙන්න මේ ඡාප දිග කියන කොටසත් අපිට තිබුණා. එහෙනම් අපිට මේක සුළු කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට 7 කොටස් 4ක් කියලා කියන්නේ 28යි. ඡාප දිග හොයනකොට මෙන්න මේ ඡාපයේ දිග මේක වෘත්තයකින් 4න් පංගුවක් සම්පූර්ණ වෘත්ත ඡාපයට අපි කියනවා පරිධිය කියලා. ඒක අරය r වන වෘත්තයක් නම් 25r කියලා එනවා. මෙතන 4න් එකක් තියෙන නිසා 4න් 1යි 25r කියලා තමයි මේකට අපිට සූත්‍රය ගන්න වෙන්නේ. දැන් අපිට මෙතනදී ආදේශ කරලා සොලු කරන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මෙන්න මේ 28 කියන එක අපි මුකුත් කරන්නේ නැහැ. එහෙමම තියාගෙන මෙන්න මෙතනට ආදේශ කරලා සුළු කරගන්නවා 4න් 1යි මෙතනින් තියෙනවා 2යි 5 කියලා කියන්නේ 7න් 22යි මේකේ අරය කියලා කියන්නේ 7යි. එහෙනම් අපිට මේක සුළු කරගන්න පුළුවන් මේ කොටස විතරක්. අපිට මේක සුළු කරගැනීමේ පහසුවට අවශ්‍ය නම් මෙන්න මේවට යටින් 1 දාගන්න පුළුවන්. එහෙම කරගන්නේ මේක පූර්ණ සංඛ්‍යයි භාග සංඛ්‍යයි පැටලෙන නිසා මේ ඔක්කොම භාග සංඛ්‍යා බවට පත් කරගන්න අවශ්‍ය නිසා. දැන් අපිට මෙතනින් එහාට මේ පරිමිති වර්ගඵල කතන්දරයක් නැහැ. මේ සංඛ්‍යා ටිකක් ගුණ කරලා බෙදලා එකතු කරලා ගන්න තියෙන සරල ගාණක් බවට මේක පරිවර්තනය වෙලා තියෙනවා. අපි මේ 28ට මුකුත් කරන්නේ නැහැ. තාමත් 28 එහෙමම තියාගෙන මෙන්න මේක සුළු කරගන්නවා. මෙතන හරය සහ ලවය බැලුවම මේ හරය ලවය දෙකේම 7 ඉලක්කමක් තියෙනවා. නම් අපිට මේ දෙකම 7න් බෙදලා දාන්න පුළුවන් 1යි කියලා එනවා. සහ මෙන්න මෙතන දෙකේ ඉලක්කමක් එක්ක මෙතන 4 ඉලක්කමක් පේනවා. මේ දෙකේ පොදු සාධකයක් තියෙනවා 2. මේකත් දෙකෙන් බෙදනවා 1යි. මේක දෙකෙන් බෙදුවම 2යි. තවදුරටත් අපිට මේ 22 සහ මේ 2 කියන එක අතරත් පොදු සාධකයක් දකින්නවා 2. එහෙනම් මේකත් දෙකෙන් බෙදනවා 1යි. මේක දෙකෙන් බෙදුවාම 11යි. අන්තිමට බැලුවම පේනවා මේකේ ලවයේ ඉතුරු වෙලා තියෙන්නේ 1 1 11 1. ඒ කියන්නේ 11 විතරයි අතරම මෙතන ඉතුරු වෙලා තියෙන්නේ.
ලවයෙන් 11 හරයෙන් 1 1 1 1 ඔක්කොම එකේ ඒවා ගුණ කරාම එකමයි එන්නේ. එහෙනම් ඒ එක අවශ්‍ය නැහැ. එහෙනම් අන්තිම උත්තරය මෙතනින් 11ක් ලැබෙනවා. දැන් 28යි 11යි එකතු කරන්න තියෙන්නේ 8යි 1යි එකතු කරාම 9යි 2යි 1යි එකතු කරාම 3යි. එහෙනම් අවසාන උත්තරය 39ක් කියලා එනවා. මේකේ ඒකක දුන්නේ සෙන්ටිමීටර් නිසා පරිමිතිය කියලා කියන්නේ දිගක් නිසා අනිවාර්යයෙන්ම සෙන්ටිමීටර් කියන ඒකකය මේකේ අවසානයට යොදන්න ඕන. එතකොට අපි මේ එක්වරම සංයුක්ත රූපයේම පරිමිතිය ගණනය කරපු එක තමයි මේකෙදි කරේ. මම හිතනවා ඔයාට මේ ගානත් ඉතාමත් සරලව තේරුම් ගන්න හැකියාව ලැබුණා කියලා. ඉතින් මේ වගේ ඔයාගේ සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයට වැදගත් වෙන තවත් ගණිත ගැටලුවක් එක්ක හමු වන තුරු ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.